සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මොන්තොට එක අවවාදයක් දෙන්නම්. මගේ පුතාට මේ ගමේ ඕනෑම තැනක රින්ගන්න ඕනෑම තැනක ළඟින්න පුළුවන්. මටත් පුළුවන් ඔය මේ අහු මුළු වල ළඟින ඕනෑම ගෙරි බල්ලෙකුගේ නකුට කපලා තමසොයි කකුල් දෙක ගාව ගෙනල්ලා දාන්න. ඊනදන් මිටක් කඩන් ආවා මගේ නංගෝ කාටවත් නෙමේ නඟාටයිනේ ආනංගෝ. අද මම මේ කියන්න යන්නේ 1981 වර්ෂයේ අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයක් වන චංචල රේඛා චිත්‍රපටිය නිර්මාණය වෙච්ච විදිය. ඒ නිර්මාණය කරපු නිර්මාණකරුවා තමයි සෝමපාල නීලානන්ද මහත්මයා. ඔහු තමයි මේ චිත්‍රපටියේ තිරකථා රචක. පොඩි කාලේ වාගේ අපි ඔන්න ඔට්ටුයි කියලා හෙංගි මුත්ත හොයාලා හෙංගි මුදෝයි. ඔහු අතිදක්ෂ තිරකථා රචකයෙක්, ගීත රචකයෙක්. ඔහු වෙනින් කවුරුත් නෙමේ සෝමපාල ලීලානන්ද මහත්මයා. අයියා මාව කාටවත් දෙන්න එපා හොඳේ. මැරෙනකම් මං ඉන්නේ අයියා ගාව. මේක අහගනින් චූටි. දැන් අපේ අර හන්දියේ තියෙන වීවෙන් එකේ හොඳ සාරියක් මට අරගෙන. ඕනේ ඈ රත්තරන් තල්ලක් බඳලා. මට ඕනේ ගිරම් බෝන් ගහලා. මට ඕනේ ග්ලව්ස් කීපර් දාලා මොකෝ? ඔව් තමයි. සේන සමරසිංහ මහත්තයාගේ ජනප්‍රිය චිත්‍රපට රාශියකම කතාව දෙබස් තිරනාටකය සකස් කරේ සෝමපාල ලීලානන්ද මහත්මයයි. කස්තුරි සුවඳ, ආසාදෑසින්, නිල්ල සොයා, සදහටම ඔබ මගේ වැනි ජනප්‍රිය කමර්ෂල් චිත්‍රපට රැසකම තිරකථා රචක තමයි ඔහු. සිරිසේන නානවා වගේ. නානවා නෙන්න. කවුතර වෙන්න කුඩු ගන්නවා වගේද? චි. එහෙම හරිනේ. මෙහෙම බලමු. සිරිසේන කුඹුරේ වැඩ ඉවරයි වගේ. ඔගේ අප්පගේ කුඹුරේද මගේ කුඹුරේද? චි. එහෙමත් බෑ. අද වැඩසටහනට දායකත්වය දක්වන්නේ සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුවයි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. බයිස්කෝප් කතා. දවසක් සේන සමරසිංහ මහත්මයා එනවා සෝමපාල මහත්මයාගේ ගෙදර. ඇවිල්ලා කියනවා සෝමේ අපි ලියමුද කතාවක් කියලා ආරාධනාවක් කරනවා සෝමපාල මහත්මයා. මේ උඹේ තාත්තගේ පට්ටමටත් කතාය කොඹ කරන සෙවල වැඩ. කාටද ඒක උඹ කියන්නේ? බට යකෝ කියන්නේ මං. මේ ගාගනින්. උඹේ තාත්තගේ පට්ටමටත් කතාය උඹ කරන සෙවල වැඩ. නේ උඹ මගේ කාටද උඹ කතා කරන්නේ? බට යකෝ මට? ඔව් උඹ මගේ නංගිටේ මයි සෙවල දාලා තිබුණොත් හතරක් නමලා අරන බලාගෙන බෝක්කුවේ. ඒ මල්ලේ බට වෙන්නකෝ. මල්ලේ උනේ. බබකන්. මොකද නැහැ. නිකන්. හෙට මම ඔයාව අරගන්න එනවා සතියකට විතර ඇඳුම් ලෑස්ති කරගෙන ඉන්න කියලා සේන සමරසිංහ මහත්තයා සෝමපාල මහත්මයාට කියලා යනවා. මේ සිරිසේන මෙහාට ආවන පොට්ටකට තොට ඕන නම් වර මෙහාට මේක රාලහාමිගේ ආඥාවක් තේරෙනවද? තේරෙන්න මම බැක්ටීරියක්ද? මොකද විහිළුද? නෑ බොල තහලු. මොන જાතියෙන් දෙන්නේ? මෙරට જાතියෙන් එන්නේ. මොකාට දෙන්නේ? තෝ අයි පසුපසින්නේ. පෙන්නනවා මගේ බලේ. අරිනවා තෝ මං වලේ. පහුදා උදේම සේන සමරසිංහ මහත්තයා එනවා සෝමපාල මහත්මයාගේ ගෙදරට. එන්නේ නිකන් නෙමෙයි සල්ලි මිටියකුත් අරගෙන. ඉතින් සල්ලි මිටිය අතර දීලා කියනවා සෝම ඇඳුම් ලෑස්තිද? ඔයා මාත් එක්ක යන්න එන්න සතියකට ආයෙත් එන්න වෙන්නේ නැහැ. සතියක් විතර ඉන්න බලාගෙන යන් කියලා සෝමපාල මහත්තයාට ලෑස්ති වෙන්න කියනවා ගමනක් යන්න. ඔබ දැනගනින් සිරා මමයි මේ ගමේ ප්‍රධාන පුරවැසියා. ඒක හරි. තොට පුළුවන් දෙයක් මගේ පුතාට තලන්න. අම්මා බබා කවුද කිව්වේ පිස්සුද? එනතෝ තලේ. ඕක උනේ රාලහාමි. මට හරියටම සුවර් ගන්න නැතුව ගියා ඕක තමුසෙකින්ද නැතුව වෙන කාගේවත්ද කියලා. ඉතින් සල්ලි මිටියෙන් රුපියල් 1000ක් විතරක් අතර අරගෙන ඉතුරු සල්ලි ටික නෝනට දීලා සමරසිංහ මහත්තයයි සෝමපාල මහත්තයයි යනවා රඹුක්කන තියෙන සේන සමරසිංහ මහත්තයාගේ තෙල් මෝල තියෙන වත්තට. දැන් ඉතින් සෝමපාල මහත්තයාට වෙනම කාමරයක් එම ලෑස්ති කරලා දුන්නා. මෙයා දැන් තමයි දවසේ විස්තර ටික සෝමපාල මහත්තයාගෙන් මෙයා අරගන්නේ.
ඉතින් සෝමපාල මහත්තයා සාමාන්‍ය ඩ්‍රින්ක්ස් ඒ කාලේ ගත්තේ නැහැ කිව්වා. එයා කෝප් එකක් බිබී තමයි විස්තරේ දැන් මෙයාට කියන්න පටන් ගන්න. පිරිමියෙකුට පුළුවන් තනියම වාසිත. ගෑණියෙකුට බෑ. නියම වයස ආපුවම ඒ කාලෙට ඒ කටයුත්ත සිද්ධ වෙන්න ඕනේ කියලා. චූටි බහින් කියලා හින්දි චිත්‍රපටයක් තිරගත වුණා. ඒ චිත්‍රපටයේ කතාව පාදක කරගෙන තමයි මෙයා මේ කතාව ලියන්න පටන් අරන් තියෙන්නේ. ඒ චිත්‍රපටියේ තින්නේ අයියා නංගි දෙන්නෙක්ගේ කතාවක් තමයි චිත්‍රපටියේ තියෙන්නේ. මේ චිත්‍රපටිය සුදු නංගි නමින් ශ්‍රී ලංකාවේ සිංහල දෙබස් කවල තිරගත වෙලා තියෙනවා. පුංචි හීනේ ගෝනි පිල්ලෝ නංගි අල්ලන් යන්න ඒවි මං බයනේනි අයියා මා ළඟ ඉන්නේ තුන්යමරේ පානේ. ඉතින් ඔහොම දවස් 10ක්ම ගත වුණා. ඉතින් අපේ සෝමපාල මහත්තයා කතාව ලියලා අන්තිම සීන් එක ලියන දවසට ආවා. ඉතින් ඒ දවසේ තවත් විශේෂ සිද්ධියක් සිදු වුණා. හවස මිල්ටන් මල්ලවාරච්චි මහත්තයයි ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයයි එනවා සේන සමරසිංහ මහත්තයව හම්බ වෙන්න. ඉතින් මේ කට්ටියත් එදා රෑ ගෙදර ඉන්නවා. ඉතින් කට්ටිය හවස පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙලා ඉන්නකොට සෝමපාල මහත්මයාත් එනවා මෙතෙන්ට මේගොල්ලොත් එක්ක කතා කරන්න. මේ අපේ ගෙදර මේ ළඟ තියෙන්නේ. ඒ ගිහින් කන්න පුළුවන්. එන්න. අපි යන්න. ඉතින් මේගොල්ලොත් එක්ක ටික වෙලාවක් ඉඳලා සෝමපාල මහත්මයා යනවා ගිහිල්ලා නිදා ගන්න. මගේ ඇස් දෙක නොපෙනී ගිහිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා දොස්තර මහත්තයෝ. ඉතින් උදේ 5 වෙනකොට අපේ සෝමපාල මහත්මයාට හැරුණා. මෙයා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මූණ බලනකොට එක පාට මෙයා ගැස්තුණා. මෙයාගේ මූණ පුරාම නිකන් රතු පාටට මොනවා හරි ගෑවිලා තියෙනවා. ඉතින් මෙයා හිතුවා මේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයලා මෙයාට මොකක් හරි විහිළුවක් කළා තමයි කියලා මෙයාට පොඩ්ඩක් හිනාවක් ගිහිල්ලා මෙයා පොඩ්ඩක් නහය හූරලා බලනකොට මෙයාගේ නහයෙන් ලේ වැක්කිරලා තියෙනවා. ඉතින් මෙයා ගොඩාක් බය වෙලා ටක් ගාලා කතා කරලා කට්ටියට කියලා තියෙනවා මට මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. අපි ඒ කාලේ හිටියේ ගමේ. ගම කිව්වහම අපි කුඩා කාලේ ගම වගේ නෙමෙයි. හුඟක් දියුනේ. ඉතින් කට්ටිය හොඳටම බය වෙලා තිනවා. ඒ වෙලෙම දොස්තර කෙනෙක් ගෙනල්ලා චෙක් කරලා බලලා තිනවා. බැලුවාම තමයි තේරලා තියෙන්නේ මෙයාගේ හීන් නහරයක් පුපුරලා තමයි මේ ලේ ගැලීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ගියාවිය. තෝ මොකටද ආවේ? උඹට කීවා රාලාවි ඇවිල්ලා මෑ දැකලා යන්න කියලා. රාලාමිට ගියාවිය. උගේ බෑ බලන්න මම එන්නේ නෑ. මගේ බෑ උන්ට පෙන්නලා යන්න එනවා කියලා ඕපල. ඔය කොන් කරලා ලෙව කරනවා නෙමෙයි. පස්සේ කොළඹ ඇවිල්ලා බේත් කළා. පස්සේ තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ එක දිගටම වැඩ කළා ස්ට්‍රෙස් එකට තමයි මෙයාගේ නහරක් පුපුරලා තියෙන්නේ. කොහොම හරි හොඳට බේත් කරාට පස්සේ මෙයාට හොඳටම සනීප වෙලා තියෙනවා. හස කෙලුම් උදාවේ වයිදාසි අතුරා සිනාමේ පාලු දේසි සසර චාරිකාවේ සතුට වාසනාවේ අඳුරු සියා ළඟ නොවේවා. අසනීප වෙලා කරත් වැඩේ අතිශය සාර්ථකයි. චංචල රේඛා චිත්‍රපටිය නොකඩවා දින 115ක් ලිඩෝ ඇතුළු සිනමා හල් වල තිරගත වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය සාර්ථක ආදායම වාර්තාවක් පිටවල තියෙනවා. අතිශය සාර්ථක චිත්‍රපටයක් විදිහට අදටත් මේ චිත්‍රපටිය ගැන ශ්‍රී ලාංකිකයෝ කතා කරනවා. ඔබේ නුවන් යුග නිවි ගියේයි නොහඩන් අයියන්ඩි. දිවි ඇතිතුරු මම ඔබේ දිනත වෙන්නම්. දන්චූටිගේ කතාව. මේ පදවල තමයි සෝමපාල මහත්තයා චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු වලට යොදාගෙන තියෙන්නේ. බලන්න කොතරම් ලස්සන පදවැලක්ද කියලා ඒක. එයාගේ හැම නිර්මාණයකටම ඕ වගේ යම් දේවල් යොදලා තමයි ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ. ඇත්තම සෝමපාල මහත්මයා ඔබ සිනමාව වෙනස් මගකට යොමු කළා. ඔබගේ තිරකතා, ඔබගේ ගී රචනා අදටත් එකසේ ජනප්‍රියයි. එය සදාකල් අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙයි. කවුද බහිනවා වගේ? මං හිතන්නේ മന്ത്രി හාමුදුරුවෝ වෙන්න ඇති. മന്ത്രിතුමා. ඔව්. පොඩි මහත්තයෝ. අලිතන් කාරිකුත් එනවා. මං හිතන්නේ ඒජන්ත හාමුදුරුවෝ වෙන්න. ගැටියෙන් නම් ඒජන්ත කෙනෙක් වෙන්න බෑ. බලන්නකෝ අර පයින් නෝට් පොහේක නැවිලා තියෙන්නේ. කාටද බම් පයි නෝට් පොල යන්න බැරි මේ කාලේ. චංචල රේඛා චිත්‍රපටිය තිරගතුනේ 1981 දෙසැම්බර් මාසේ 17 වෙනිදා. 517 වෙනි චිත්‍රපටිය විදිහටයි මේ සිංහල සිනමාවේ ලියවෙන්නේ. අයියේ අපේ ඉදම කවුදද පදිංචිලා වගේ?
එහෙමත් පුළුවන්ද? අනේ බලන්නකෝ අයියා දඬුවකට පැටලෙන්ද යන්නේ. අනේ අපි ඉක්මනට යමු. හරි හරි යන්කෝ බලන්න. අද වැඩසටහනට දායකත්වය දැක්වුවේ සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුවයි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. බයිස්කෝප් කතා. අපි මේ වගේ හරවත් බයිස්කෝප් කතාවකින් හමු යමු. එතකන් බයිස්කෝප් කතා channel එකට subscribe කරන්න, like කරන්න, bell icon එක click කරන්න. දිගටම අපිත් සමග රැඳී සිටින්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. අම්බ පත්තේ කොහො කොහො දුලුස් මහේ මඟුල් තොහේ රබාන රත් වෙන්න නැකත් වෙලාවට නලාව බිම්බහන් කොහෝ කොහෝ සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.